අද දිව්‍ය පූජා යාගය තුලදී තුති දීමේ අදහස් දෙකක් වෙනුවෙන් ඒ පවුල් දෙකේම අපි දෙවියන් වහන්සේට තුති පුදනවා. ඒ වගේම අම්මා තාත්තා ඒ දෙමාපිය යුවලට දෙවියන් වහන්සේ තුල නිරෝගී සුවය ඒ පවුලේ අය අද දිව්‍ය පූජා යාගයේදී බලාපොරොත්තුෙන් යාඥා කරනවා. ඒ වගේම මල්කි සහ වරුණ ඔවුන්ගේ වසර 10ක විවාහ ජීවිතයේ සංවත්සරය වෙනුවෙනුත් ලොරෙන්සෝ පෙරේරා ඒ පුංචි දරුවාගේ දෙවෙනි උපන්දිනය වෙනුවෙනුත් ෆ්‍රාන්චෙස්කෝ ඕබ්‍රිස් ඔහුගේ 20 වන උපන්දිනය වෙනුවෙනුත් අද දිව්‍ය පූජාව තුලදී අපි දෙවියන් වහන්සේට තුති පුදනවා. ඔවුන්ගේ ජීවිතවලට දේව ආශිර්වාද ඉල්ලලා යාඥා කරනවා. පියාණන් වහන්සේගේද පුත්‍රයාණන් වහන්සේගේද ශුද්ධාත්මයාණන් වහන්සේගේද නාමයෙන් ආමෙන්. අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයාණන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. දිව්‍ය පූජාව සඳහා හැඳින්වීම. අද සාමාන්‍ය සමයේ 21 වන ඉරිදිනයි. අද දින සුපුවතින් අපට කියවෙන පරිදි ක්‍රිස්තුන් වහන්සේව සැබෑ ලෙස හඳුනා ගැනීම හා එම හඳුනා ගැනීම අනුව උන්වහන්සේව හඳුනා ගැනීම ශුද්ධ පේදුරුතුමාට වගකීම පැවරීමට හේතුවක් වී ඇත. ජීවමාන ජේසුස් සමිදානන් වහන්සේව අප ජීවිතයේ සමිදානන් වහන්සේ ලෙස හඳුනා ගන්නටත් මුළු හදින්ම උන්වහන්සේව අදහා ගන්නටත් අපටද ඇරයුම් කරයි. ඒ සඳහා අවශ්‍ය සුදත් බලය අයදිමින් මෙම උතුම් වූ ශුද්ධ දිව්‍ය පූජා යාගයට භක්තියෙන් යුතුව සහභාගී වෙමු. ආදර දරුවනි, ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, තවත් ඉරිදා දවසක අපි මේ ශුද්ධ වල්තාරය වටා ඒක රාශී වෙනවා. මේ උතුම් වූ දිව්‍ය පූජා යාගයට සම්බන්ධ වෙන්නට අත් දෙක වැඳගෙන හිස පාත් කරගෙන අපේ දුර්වලකම් අඩුපාඩුකම් වෙනුවෙන් සුළු මොහොතක් නිශ්ශබ්දව දුක් මනස්ථාපනය වෙමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරියනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝසේ පව් කළෙමි. එමාගේ වරදින්ය මාගේ වරදින්ය මගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවන්ත නිත්‍ය කන්‍යමරිතුමියගෙන්ද සියලු සුරදූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදාතන ජීවනයට අප පමුණුවන සේක්වා. ආමෙන්. සමිදානනි කරුණා කළ මැනව. සමිදානනි කරුණා කළ මැනව. ක්‍රිස්තුනි කරුණා කළ මැනව. ක්‍රිස්තුනි කරුණා කළ මැනව. සමිදානනි කරුණා කළ මැනව. සමිදානනි කරුණා කළ මැනව. අති උත්කෘෂ්ඨ මණ්ඩලයේහි දෙවියන් වහන්සේට මහිමයද මිහිපිට සුසිද්ධනන් හට සාමයේද වේවා. දෙවි සමිදානනි ස්වර්ගීය රජානනි සර්ව බලධාරී දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය පළ කරමු. ඔබ වහන්සේගේ අති මහත් මහිමය නිසා අපි ඔබ වහන්සේට තුති පුදමු. ඒක ජනිත පුත්‍ර වූ ජේසු ක්‍රිස්තුනි දෙවි සමිදානනි දේව පැටලු පෝතකයාණනි පියාණන් වහන්සේගේ පුත්‍රයාණනි ලොවේ පව් කරන ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පව් කරන ඔබ වහන්සේ අපගේ යදුම පිළිගත මැනව. පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. මක්නිසාදයත් ශුද්ධාත්මයාණන් වහන්සේ සමග දෙවි පියාණන් වහන්සේගේ මහිමයෙහි එක්ව වැඩවසන්නා වූ ජේසු ක්‍රිස්තුනි එකම ශුද්ධෝතනන් වහන්සේ ඔබ වහන්සේමය. එකම සමිදානන් වහන්සේ ඔබ වහන්සේ. එකම අති උත්කෘෂ්ඨ තනන් වහන්සේ ඔබ වහන්සේමය. ආමෙන්. අපි යාඥා කරමු. දෙවි සමිදානනි ඔබ වහන්සේට එක්සිත්ව සේවය කරනු සඳහා
සියලු විශ්වාසිකයන් හට ඔබ වහන්සේ වරම් දෙනසේක් වේද. ඔබ වහන්සේගේ නියමයන් තුට සිතින් පිළිගනිමින් ඔබ වහන්සේ අපට පොරොන්දු උරුමය පතන්නට අපගේ හදවත් යොමු කළ මැනව. අනිත්‍ය වූ මෙලෝ වස්තුන් නිසි ලෙස පරිහරණය කර නිත්‍ය වූ සම්පත සොයා යනු සඳහා අපට මඟ පෙන්වා වදාළ මැනව. මෙකීදී ඔබ හා ශුද්ධහත් ම්‍යානන් සමග එකම දෙවියන්ව සදහටම වැඩ සිටින්නාවුද රජකම් කරන්නාවුද ඔබගේ පුත්‍රයාණන් හා අපගේ සමිදානන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. වාඩිවන්න. පළමුවන දේව ප්‍රකාශනය යෙසායා දිවස ප්‍රසාදිතුමන්ගෙන් පොතෙන් උපුටාගත් කොටසකි. දාවිද්ගේ වංශයේ නිල යතුර ඔහුට දෙනු ලබන්නෝය. සියලු බලති දෙවිස්වාමීන් වහන්සේ මට කතා කොට රාජගෘහාධිකාරී සෙප්නා වෙත ගොස් මෙසේ කියන්න මට නියම කළසේකයි දන්වන්න. සමිදානන් වහන්සේ නුඹේ නිලයෙන් නුඹ පහ කර නුඹේ උසස් තත්වයෙන් නුඹ පහතට හෙලා දමනසේක. සමිදානන් වහන්සේ සෙප්නාට මෙසේ වදාළසේක. එසේ සිදු වූ විට හිල්කියාගේ පුත්‍ර වූ මාගේ මේ කරුවන එලියාකිම්ට මම අඬගසන්නෙමි. නුඹේ නිල සලුව ඔහුට හඳවා නුඹේ පටිය ඔහුගේ ඉඟටියේ බැඳ නුඹේ ආධිපත්‍යය මම ඔහුට පවරා දෙන්නෙමි. ඔහු ජෙරුසලමේ සෙනගටත් ජුදාවේ වංශයටත් පියකුමෙන් වනු ඇත. දාවිද්ගේ වංශයේ නිල යතුර ඔහුට දෙනු ලබන්නේය. ඔහු අරින දේ කිසිවක් නොවසන්නේය. ඔහු වසන දේ කිසිවෙක් නාරින්නේය. මම සවිකල ඇණයක් මෙන් ඔහු සිය තනතුරෙහි තිරසර ලෙස පිහිටුවන්නෙමි. ඔහුගේ මුළු වංශයට ඔහු ගෞරවය වන්නේය. දේව වාක්‍යයේය. පිළිතුරු ගීය ඔබගේ පිළිතුර සමිඳුනි ඔබ වහන්සේගේ ප්‍රේමය සදා පවත්නේ සමිඳුනි හදපත්ලෙන් ඔබට තුති කරන්නේ දෙවිවරු ඉදිරියෙහි ඔබට ගී ගයා ඔබ පසසන්නේමි. ඔබේ ශුද්ධ මාලිගාව දෙස බලා නමස්කාර කරමින් ඔබේ කරුණාගුණය සහ විශ්වාසවන්තභාවය නිසා ඔබේ නාමයට තුති පුදන්නේමි. ඔබේ නාමයත් ආඥාත් උත්තරීතර බව ඔබ වහන්සේ පෙන්වූසේක. මා ඔබ යති දවසේදී ඔබ මට පිළිතුරු දුන්සේක. මාගේ සිත සවිකොට මට ධෛර්යය දුන්සේක. සමිදානෝ උසස් නමෝ පහත් අය සලකන සේක. එහෙත් උඩඟු අය දුර සිටම හැඳින ගන්න සේක.
සම්දානෝමා සම්බන්ධව දහස් කරන දේටු කරන සේක සමිඳුනී ඔබේ ප්‍රේමය සදා පවත්නේය ඔබ ඇරබුවා වූදේ නිම කළ මැනව දෙවන දේව ප්‍රකාශනය පවුල්තුමන් විසින් රෝමවරුන්ට ලියන ලද හසුනෙන් උබුටාගත් කොටසකි. සියල්ල මවා වදාරන්නේ උන්වහන්සේය. දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්භාරය කෙතරම් විශාලද. උන්වහන්සේගේ ප්‍රඥාව සහ ඥානය කෙතරම් ගැඹුරුද. උන්වහන්සේගේ විනිශ්චයන් කෙතරම් අචින්ත්‍යද. උන්වහන්සේගේ ක්‍රියාමාර්ග කෙතරම් වර්ණනා විෂයාතික්‍රාන්තද. ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත. සමිදානන් වහන්සේගේ සිත තේරුම් ගත්තේ කවරෙක්ද? උන්වහන්සේට පුරෝහිතයා වූයේ කවරෙක්ද? උන්වහන්සේගෙන් ප්‍රතිඵලයක් ලබන පිණිස පළමු කොට උන්වහන්සේට යමක් දුන්නේ කවරෙක්ද? මන්ද සියල්ල මවා වදාරන්නේ උන්වහන්සේය. සියල්ල රක්ෂා කරන්නේ උන්වහන්සේය. සියල්ල අර්ථාන්විත කරන්නේ උන්වහන්සේය. උන්වහන්සේට සදහටම මහිමේ වේවා. ආමෙන්. දේව වචනය මෙසේය. වහන්සේට ස්තෝත්‍ර වේවා. පර්වතය පිට මාගේ සභාව ගොඩ නගන්නෙමි. මරණයේ බලයට වුවද එය පරාජය කළ නොහැකියයි සමිදානෝ වදාරනසේක. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. සුවිශේෂක මතයුතුමා විසින් ලියා තිබෙන දේව වාක්‍ය මෙසේය. ජේසුස් වහන්සේ පිලිප්පි කයිසාරියේ පෙදෙස්වලට පැමිණි කල මනුෂ්‍ය පුත්‍රයාණෝ කවරෙක් කියා මිනිසුන් කියද්දැයි සිය ශ්‍රාවකයන්ගෙන් ඇසූසේක. ඔහු කතා කොට සමහරෙක් ස්නාවක යොහන්නි කියාද, සමහරෙක් එලියාය කියාද, අන් සමහරෙක් ජෙරමියා නොහොත් දිවිසිවරයන්ගෙන් කෙනෙක්ය කියාද කියති කීහ. එහෙත් ඔබ මා කවරෙකු කියා කියන්නාහුදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. සීමොන් පේදුරු උත්තර දෙමින් ඔබ ක්‍රිස්තුවරයා නොය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි කීහ. ජේසුස් වහන්සේ උත්තර දෙමින් ජෝනාගේ පුත් සීමොන්, ඔබ ඊතා භාග්‍යවන්තය. මන්ද ස්වර්ගයේ වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මගකින් මේ ඔබට එළිදරව් නොකරන ලද්දේය. මම ඔබට කියමි, ඔබ පේදුරුය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩ නගන්නෙමි. පාතාලයේ දොරටුවලට වුවද ඒ පරාජය කළ නොහැකිය. ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළවේදී යමක් බඳින්නෙහිද ඒ ස්වර්ගයේදී බඳුරු ලබන්නේය. ඔබ පොළවේදී යමක් මුදන්නෙහිද ඒ ස්වර්ගයේදී මුදුරු ලබන්නේ යයි වදාළසේක. තවද තමන් ක්‍රිස්තුස් වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස උන්වහන්සේ ශ්‍රාවකයන්ට අනදුන්සේක. සමිදානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනිය වහන්සේට ප්‍රශංසා වේවා. අපි වාඩි වෙමු.
ආදර දරුවනි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපි සාමාන්‍ය සමයේ 21 වන ඉරුදිනට ඇතුළත් වෙන්නේ අද සවිශේෂය මතයතුමාගේ 16 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තියේ ඉඳලා 20 වෙනි වගන්ති දක්වා. අද සුවිශේෂය තුල තියෙන සංවාදයක්. ජේසු ගෝලයන්ගෙන් අහනවා මිනිස්සු හිතාගෙන ඉන්නේ මම කවුරු කියලාද? එක එක විදිහට ජේසු ගැන මිනිස්සු හිතාගෙන ඉඳලා. සමහරක් අය හිතාගෙන ඉඳලා තියෙන්නේ මේ ජේසු කියලා කියන්නේ ස්නාවක ජුවම් ආයේ ඉපදිලා. තවත් සමහරක් අය හිතාගෙන ඉඳලා තියෙන්නේ එලියා කියන දිවසිවරයා ආයේ ඉපදිලා. තවත් අය හිතාගෙන ඉඳලා කවුරු හරි දිවසිවරයෙක් තමයි මේ කලින් අපි අතර ඉඳලා නැති වෙලා දැන් ආයේ ඉපදුණු කවුරු හරි දිවසිවරයෙක්. ඒ වගේ තමයි මිනිස්සු ගොඩක් අය හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ ජේසු තමන්ගේ ගෝලයන්ගෙන් අහනවා. ඒ මිනිස්සු දෙන උත්තරනේ ඔබට අනුව මම කවුද? Who do you say that I am? මම කවුරු කියලාද ඔබ හිතාගෙන ඉන්නේ? අන්න එතකොට තමයි පේදුරුතුමා උත්තර දෙන්නේ. ඔබ ක්‍රිස්තුවරයාණෝය. දෙවියන් වහන්සේගේ පුත්‍රයා තමයි ඔබ. පේදුරුතුමා ජේසුව හරියටම අඳුනගත්තා. මේ කවුද? දිවසිවරයෙක් නෙමෙයි මේ. සාමාන්‍ය ගුරුවරයෙක් නෙමෙයි මේ. අනිත් මිනිස්සුන්ට වඩා එහාට ගිය දක්ෂතාවයක් හැකියාවක් තියෙන සාමාන්‍ය මිනිසෙක් නෙමෙයි මේ. මෙයා ඉහළින් ආපු කෙනෙක්. මේ ඉන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. ක්‍රිස්තුවරයා. You are the Christ, Son of the living God. දෙවියන් වහන්සේගේ ජීවමාන පුත්‍රයා ඔබයි කියලා. ඊට පස්සේ තමයි ජේසු ඒක ස්ථිර කරන්නේ. පේදුරු ඔබ හරියට උත්තරේ දුන්නා. මම කවුද කියලා ඔබ හරියටම අත්දැකලා තියෙනවා. ඒ නිසා මම මගේ සබහව මම මරුණුදා ඉඳලා මම මගේ සබහව ඔබේ නායකත්වයත් එක්ක මම ගොඩනගනවා. ඔබේ නමේ තේරුම පර්වතය. මේ පර්වතය කාටවත් කඩන්න බෑ. අර කළු ගලේ ඔළුව ගහ ගන්නවා වගේ කියලා අපිට කතාවක් තියෙන්නේ. ඒ නිසා සභාවට මොනතරම් විවේචන ආවත් සභාව ඇතුලේ මොනතරම් සමහරක් ගිහි පැවිදි පූජක රදගුරු කාදිනල් සුදුතුම් පියාණන් සහ මේ ක්‍රමවේදයේ ඇතුලේ මොනතරම් සමහරක් වෙලාවට වරින් වර දුර්වලකම් අඩුපාඩුකම් මතු වුණත් උන්වහන්සේ කියපු දේ මේ සභාව මේක නැති වෙන්නේ නැහැ. මේක මම කළු ගලක් උඩ හදපු ගෙයක් වගේ හුළඟ ආවට වැස්ස ආවට ගම් වතුර ආවට මේ වැලි හොදගෙන යන්නේ නැහැ. මේ ගේ කඩාගෙන වැටෙන්නේ නැහැ. මේක හරි ශක්ති සම්පන්නයි. මේක තමයි අද සුවිශේෂය. ආදර දරුවනි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ඔබට අනුව කවුද ජේසු? ජේසු කවුරු කියලාද ඔබ හිතාගෙන ඉන්නේ? ඔබ ඒක අහලා බලන්න ඕනේ. කවුද ජේසු ඔබට? ඔබ මොනවද උන්වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ? උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධකමේ ප්‍රමාණය කොච්චරද? ඒ ජේසුත් එක්ක ඒ සම්බන්ධකම තියාගන්න. අපි චුට්ටක් ප්‍රායෝගික පැත්තට යමු. මෙතන ඉන්න හැමෝටමත් පේදුරුතුමාට වගේම ජේසු කැඳවීමක් දීලා තියෙනවා. පේදුරුතුමාව තෝරගෙන පේදුරුතුමා මත මේ සභාව ගොඩ නැගුවා වගේ මෙතන ඉන්න සමහරක් අම්මලාව මෙතන ඉන්න සමහරක් තාත්තලාව තෝරගෙන ඒ පෞල් ජීවිතය ඔබ මත ගොඩ නැගුවා. සමහරක් දරු දැරියන්ව ගෙදරක සමහරක් වෙලාවට එක දරුවෙක්ව තෝරගෙන ඒ දරුවා මත සමහරක් වෙලාවට මුළු පරම්පරාවම උන්වහන්සේ ගොඩ නගනවා. එක චරිතයක් සමහරක් වෙලාවට කළු ගලක් වගේ. ආයේ කාටවත් ඒ පවුල කඩන්න බෑ. ආයේ කාටවත් ඒ පවුල සුණු විසුණු කරන්න බෑ. මොකද ඒ කෙනා මත තමයි ඒ පවුලේ අත්තිවාරම රැඳිලා තියෙන්නේ. සමහරක් තාත්තලා, සමහරක් අම්මලා, සමහරක් දරුවෝ,
සමහරක් සහෝදර සහෝදරියන් ගෙදර කවුරු හරි එක්කෙනෙක් ඔබ කරන ඒ කැපකිරීම, ඔබ කරන ඒ පරිත්‍යාගයන්, ඔබ පවුල වෙනුවෙන් දරාගෙන ඉන්න ඒ සියලු දේ හරියට කළු ගලක් වගේ. ඒ නිසා පේදුරුතුමාව වගේම අපි හැමෝවමත් උන්වහන්සේ තෝරගෙන තියෙනවා යම්කිසි කටයුත්තකට. පේදුරුතුමාව තෝරගත්ත මේ සභාව ආරම්භ කරන්න, මේ සභාවට නායකත්වය දෙන්න, මේ සභාව ඉදිරියට යාම සඳහා යම්කිසි මඟ පෙන්වීමක් ආලෝකයක් දෙන්න පේදුරුතුමාව තෝරගත්තා. තෝරගත්ත විතරක් නෙවෙයි, පේදුරුතුමාට විවිධ බාධක, ප්‍රශ්න, වේදනාත්මක අත්දැකීම් ඒ සියල්ල හරහා යන්නටත් සිද්ධ වුණා. නිසා මෙතන ඉන්න ඔබටත් සමහරක් වෙලාවට ඔබේ පවුල වෙනුවෙන් ඔබව තෝරගෙන තියෙද්දි පේදුරුතුමා වගේම සමහරක් වෙලාවට ඒ හා සමාන ගමනක් ඔබටත් යන්න සිද්ධ වෙනවා. නිසා එක මතක තියාගන්න. ඒ ගමන යනකොට සමහරක් ජීවිතයේ පරිච්ඡේදයන් එයි. සමහරකට මේ වර්තමානයේ ඔබට හරිම කරකශකයි. එපා වෙන ජීවිත ස්වභාවයක්. හෙට දවස ගැන බලාපොරොත්තුවක් නැහැ වගේ. නමුත් මේක එක පරිච්ඡේදයක් විතරයි ඔබේ ජීවිතේ. ඊළඟ පරිච්ඡේදය ඔබ දන්නේ නැහැ. ඔබ අද මේ වේදනාවෙන් ඉදිමින්, කලකිරීමෙන් ඉදිමින්, හෙට ගැන බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙමින් ඔබ හිතන, ඔබ බලාපොරොත්තු වෙන ඔබේ සිහිනයක් වගේ තියෙන ඒ සියලු දේ සමහරක් වෙලාවට ඔබේ ජීවිතේ ඊළඟ පරිච්ඡේදයේ තමයි ඔබට හම්බ වෙන්නේ. ඔබට හම්බ වෙන්නේ. එනිසා මේ ගමන උන්වහන්සේත් එක්ක විශ්වාසයෙන් යන්න. පේදුරුතුමා ගියා වගේම ඔබටත් මේ ගමන යන්න පුළුවන්. උන්වහන්සේ ඔබව ශක්තිමත් කරනවා. ඔබ හැම කෙනෙකුම උන්වහන්සේ යම්කිසි දූත කාර්යයක් වෙනුවෙන් තෝරාගත්ත බව මතක් කරන්න එපා. ගහක් බලන්න. ඔබ හැමෝම ගහක් දැකලා තියෙනවා. ওই ගහේ වර්ධනය හරි පුදුමාකාරයි. ඒක ඇත්තටම ගසක් ඕනෑම ගහක් දෙපැත්තටම වර්ධනය වෙනවා. එක පැත්තකට නෙමෙයි. පොළවෙන් උඩ ගහේ කඳ, අතු, මල්, කොළ, ගෙඩි. ඒක තමයි පොළවෙන් උඩට වර්ධනය වෙන්නේ. පොළව යටත් තව දෙයක් වර්ධනය වෙනවා. මුල් ටික. එනිසා පොළවෙන් උඩට ගහ ටික උඩට එනවා වගේම පොළව යටටත් ඒ මුල් ටික යනවා. හරි පුදුමයි. වර්ධනය දෙපැත්තෙන්ම සිද්ධ වෙනවා. දෙපැත්තෙන්ම සිද්ධ වෙනවා. මුල් ටිකට තියෙන්නේ අඳුර, ආලෝකයක් නැහැ. මුල් ටිකට තියෙන්නේ අපිරිසිදු පොළවක්, කර්කශක පොළවක්. කවදාවත් ආලෝකයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. කැතකුණු ඔක්කොම ටික ජීර්ණය වෙලා ඒ මුල් වලට තමයි යන්නේ. පොළවෙන් උඩ ඒ කොටසට තමයි ආලෝකය හම්බ වෙන්නේ. ඒ කොටස තමයි ලස්සන. හැබැයි ඔය පොළවෙන් උඩ වර්ධනය වෙන ඔය හැම කොටසකටම ආලෝකය හම්බ වෙන්නේ, ලස්සන හම්බ වෙන්නේ, ජීවත් වෙලා ඉන්නට පුළුවන්කම හම්බ වෙන්නේ අර පොළව යට සිද්ධ වෙන වර්ධනය අඩාල උනේ නැත්තම් විතරයි. එහෙම නැත්තම් ඒකට පැවැත්මක් නැහැ. ඒ නිසා ඔබ පෞල් ජීවිතය තුළ, පෞද්ගලික ජීවිතය තුළ කරන සමහරක් කැපකිරීම, පරිත්‍යාගයන් ඔබේ පවුල වෙනුවෙන් හරියට පොළව යටට යන මුල් වගේ. එව්වලින් තමයි පොළව උඩ ඔබේ මේ පෞල් ජීවිතයේ ඒ ලස්සන පැතිකඩ දරාගෙන තියෙන්නේ, රඳවගෙන තියෙන්නේ. වැසි වැස්සට, කුණාටු ආවට, ගම් වතුර ආවට, සමහරක් වෙලාවට తాවකාලිකව ඒ ගහේ දේවල් බිමට වැටුණට ඒ ගහ වැටෙන්නේ නැහැ. මොකද මුල් ටික හරියට ශක්තිමත් වෙලා, වර්ධනය වෙලා පොළව යට දරාගෙන ඉන්න හින්දා. ඒ නිසා අපි හැම කෙනෙක්ටම මේක ජීවිතයේ යථාර්ථයක්. මේක ජීවිතයේ යථාර්ථයක්. ඒ නිසා නොපෙනෙන දේවල්, අනිත් අය නොදකින දේවල්, අපි අකමැති දේවල්, අඳුරුයි වගේ තියෙන දේවල්, කටුකයි වගේ තියෙන දේවල් හරියට මේ පොළව යටට යන අපේ ජීවිතයේ මුල් ටික වගේ, අපි කරන ක්‍රියාකාරකම් වගේ. නමුත් ඒකේ ප්‍රතිඵලය අවසානයේදී හරි ලස්සන දෙයක්. ඒ නිසා දරුවනි, ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි,
ජේසුස් තුල අපි මුල් අදිමු. උන්වහන්සේ තුල මුල් අදිමු. ඊට පස්සේ ඒකේ ඵලදාව හරි ශාස්ත්‍රීක වේ. එක චින්තකයෙක් කියනවා ජීවිතයේ තේරුම් ගන්න නම් අපි මේ ජීවත් වෙන කාලය තුල යම්කිසි ස්ථාන තුනක් දකින්න ඕනෙලු. පළවෙනි එක තමයි හොස්පිටල් එක. රෝහල. රෝහලක ඇඳේ රෝගී වෙලා ඉන්නකොට තමයි තේරෙන්නේ රැයට බෙහෙත් ටික බීලා නිදා ගන්නකොට අනේ ජේසුනි හෙට උදේට මේ ඇඟේ ප්‍රතේ තියෙන ඔක්කොම අමාරු ටික නැති වෙලා නිරෝගීව මට හෙට දවසේ අවදි වෙන්න වරප්‍රසාදය දෙන්න කියලා. රෝගී වෙලා ඇඳේ ඉන්නකොට හුස්ම ගන්න අමාරු වෙනකොට අපි ඉල්ලන්නේ එක දෙයයි. මට හරියට අමාරුවක් නැතුව හුස්ම ගන්න මට අවකාශය හම්බ වුණොත්. කකුල් දෙකේ යම්කිසි ආබාධයක් වෙලා ඇවිද ගන්න බැරිව ඇඳේ ඉන්නකොට මට හෙටවත් ඇවිද ගන්න පුළුවන් වුණොත්. අත් දෙක බැඳගෙන ඉන්නකොට මට හෙටවත් තනියම බත් ටිකක් අනලා මගේ දකුණු අතින් කන්න පුළුවන් නම්. එතකොට තමයි තේරෙන්නේ ඔබ ජීවිතේ ලබලා තියෙන වාසනාව. ජීවිතේ ලබලා තියෙන වාසනාව. දෙක හිරගේලු. මං හිතන්නේ මෙතන ඉන්න කවුරුවත් හිරගේකට ගිහිල්ලයි කියලා යන්න හිතන්නවත් එපා. වැරදි වැඩ කරලා, නොගැලපෙන වැඩ කරලා, නීති විරෝධී වැඩ කරලා, පවුලේ අයත් එක්ක රණ්ඩු සරුවල් කරගෙන, එක්කෙනෙක් ඉස්පිරිතාලේ, අනිත් එක්කෙනා පොලිසියේ එහෙම තත්ත්වවලටපත් වෙන්න එපා. හිරගේ කොරෝනා කාලේ අපිට මේ අත්දැකීම හම්බ වුණා. අපි කොච්චර අසහනෙන්ද හිටියේ. ගේ ඇතුලේ වුණත් අපි හිරකාරයෝ වගේ. එළියට යන්න තිබ්බනම්, හෙටවත් යන්න තිබ්බනම් යාළුවොත් එක්ක ටිකක් සෙල්ලම් කරන්න, කඩමණ්ඩියේ පැත්තේ ටිකක් වටයක් යන්න තිබ්බනම්, වාහනේ නිකන් හොදනවා විතරයි හෙටවත් පාරේ ගමනක් යන්න තිබ්බනම් ඒ නිදහස හරියට වටිනවා. හිර කූඩුවකට වැටෙන්නේ නැතුව. නිසා අපි ඒක අත්දැක්ක తాවකාලිකව ඒ කම්බි කුණු ගහපු හිර කූඩුවකට යන්නේ නැතුව ගේ ඇතුළෙම හිර වෙලා අපි ඒක අත්දැක්කා. අවසාන තැන තමයිලු ග්‍රේව් එක මිනිපිට්ටනිය. එතෙන්ද ගියාම තේරෙනවා අපිට වඩා අඩු වයසෙන් කී දෙනෙක් නම් අවසන් ගමන් ගිහිල්ලාද. ඒ අය හිටියානම් තව ජීවිතේ මොනතරම් දේවල් කරන්න පුළුවන්ද. නිසා ඔබටත් ඒක අදාළයි. හෙට දවසත් අපිට නිශ්චිත නැහැ. හෙට දවසත් අපිට මොනවා වෙයිද කියලා කියන්න බැරි ජීවිතයක් අපිට තියෙන. ඒ නිසා ජීවත් වෙන කාලේ අපි ඉස්සෙල්ලාම ජීවත් වෙලා ඉන්නට ඕනේ. ඔබට මතක නම් මම හැමදාම මතක් කරන දේ අපි ආයසරයක් මේ ලෝකේ ඉපදෙන්නේ නැහැ. අපි ආයසරයක් මේ ලෝකේ ඉපදෙන්නේ නැහැ. ඔබට අවුරුදු 10යි නම් ඔය අවුරුදු 10 ආයසරයක් එන්නේ නැහැ ඔබට. ඔබට අවුරුදු 30යි නම් ඔය 30 ආයෙ එන්නේ නැහැ. ඔබට 40යි නම් ඒ 40 අපිට එන්නේත් නැහැ ආයෙ. ඒ නිසා ඊළඟ 10 50 වෙන්න කලින් ඒ 50 ආයෙ එන්නේ නැති නිසා ඒ කාලෙත් ඔබ සැලසුම් කරගන්න ඔබේ ගෙදර අයත් එක්ක. එහෙම නැත්තම් ජීවිතේ අපරාධෙ මිහි මත අපි මේ ඇවිදින පොළව කවදා හරි දවසක අපේ නිවසේ සිවිලිම වෙනවා. අපේ නිවසේ වහල වෙනවා. අපි මේ පොළව යටට යනවා. ඒ නිසා උන්වහන්සේ මැරෙන්න කලින් පේතෘතුමාට වගේ අපි හැමෝටම ලස්සන කැඳවීමක් දීලා තියෙනවා. ආදරණීය, සුරක්ෂිත තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක් වන්නට. තමන්ගේ දෙමව්පියන්ට ගෞරවයෙන් සලකන ඔවුන්ව වැඩි වියට පත් වුණාට පස්සේ බලා කියා ගන්න, කෙලෙහි ගුණ දන්න දුවෙක් පුතෙක් වන්නට උන්වහන්සේ අපිට කැඳවීමක් දීලා තියෙනවා. ඒ නිසා මේ කැඳවීම තේරුම් අරගෙන උන්වහන්සේගේ ආලෝකයේ තුල දිවි ගෙවන්නට අවශ්‍ය වරප්‍රසාදයේ අද දවසේදී ඉල්ලලා අපි යාඥා කරමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශදහත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. නැගිට සිටිමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහස හා පොළවද පෙනෙන නොපෙනෙන සියල්ලද මවා වදාළ සර්ව බලධාරී පියාණන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. එකම සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලකටම පෙර පියාණන් වහන්සේගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවිදානන්ගෙන් දෙවිදානෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවිදානන්ගෙන් සැබෑ දෙවිදානෝද වනසේක. ජනතු නමුත් මවුණු නොලැබ පියාණන් වහන්සේ සමග සම බවත්වයෙන් යුතුව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ මගින් සියල්ල මවන ලද්දේය. මිනිස් අප උදෙසාද අපගේ ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. තවද ශුද්ධාත්මයන්න් වහන්සේ කෙරෙන් කන්‍ය මරියාවන්ගෙන් මාංශගත වී උන්වහන්සේ මිනිසයා වූසේක. උන්වහන්සේ අප උදෙසා පොන්සිය පිලාතු යටතේ කුරුස යන ගැසුණු ලැබ මරණ වේදනාව විඳ
උකුත් වී තැන්පත් කරනු ලැබූසේක. ශුද්ධ ලියවිලි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරන පිණිස උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය. සමිදානන්ද ජීවදායකයානන්ද වන ශුද්ධාත්මයන්න් වහන්සේ කෙරෙහිද මම විශ්වාස කරමි. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් නික්මෙන උන්වහන්සේ පියාණන් වහන්සේ හා පුත්‍රයාණන් වහන්සේ සමග එකම වන්දනාවත් මහිමියත් ලබනසේක. උන්වහන්සේ දිවස්වරුන් මගින් කතා කළසේක. එකම වූද ශුද්ධ වූද කතෝලික වූද අපෝස්තලික වූද සභාව කෙරෙහි මම විශ්වාස කරමි. පව්කමාව සඳහා එකම බෞතිස්මයක් ඇති බව මම විශ්වාස කරමි. මලවුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදාතන ජීවිතයද මම බලාපොරොත්තු වෙමි. විශ්වාසිකින්ගේ යාඥා සඳහා සම්බන්ධ වෙමු. ඒ අතරතුර පඳුරු පෙරහැර සඳහා සූදානම් වෙන්න. විශේෂයෙන් ප්‍රතිමා අරගෙන එන අය ඒ සඳහා දැන් සූදානම් වන්න. ශුද්ධ වූ සභා මාතාව උදෙසා යාඥා කරමු. ඔබ වහන්සේව නිවැරදිව අවබෝධ කර ගනිමින් එම අවබෝධය තුල සාන්ත සභාව ඉදිරියට මෙහෙවන්නට අවසි සුද්ධාත්ම වරම් සභායින්ඩේරුන් හට දානය කරන පිණිස සමිදානනේ අප කරන යාඥා සාවධානව අපගේ දේශය උදෙසා යාඥා කරමු. තමන් ලද ජනතා වරම තුල අවංකව ක්‍රියා කිරීමටත් නිලයට බලයට ධනයට වහල් නොවි යුක්තිය හා සාධාරණය පෙරදරි කර ගනිමින් දිවි ගෙවීමටත් සියලුම ජනනායකයින් මෙහෙවන පිණිස සමිදානනේ අප කරන යාඥා සාවධානව දෙවිදු කැමැත්ත අනුව දිවි ගෙවන්නට අවසි වරම් පතා යාඥා කරමු. ජීවමාන ක්‍රිස්තුන් වහන්සේව මුළු හදවතින්ම අප ජීවිත තුලට පිළිගන්නටත් අප ජීවිත අයිතිය උන්වහන්සේට බාර දී සියල්ලේදී දේවාභිමතයට අවනත වන්නටත් අප සැම යොමු කරවන පිණිස සමිදානනේ අප කරන යාඥා සාවධානව දෙවිදුන්ට සාක්ෂි දරන්නන්ට අවසි වරම් පතා යාඥා කරමු. අභියෝග ඉදිරියේ නොසැලී නමට පමණක් නොව ක්‍රියාවෙන්ද ජේසුස් සමිඳුන්ට සෑම තැන්හිදී සාක්ෂි දැරීමට අප සැම ශක්තිමත් කර ධෛර්යමත් කරන පිණිස සමිදානනේ අප කරන යාඥා සාවධානව මේ අප ඉල්ලන්නා වූ සෑම දෙයක්ම අපගේ සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. වාඩිවන්න පඳුරු පිදීම. Mama mudami mudami noni vena pahana sil obage liya patura pidemi mama budami budami mama obada katu samada
සමිඳුනි ඔබටම රැප කැපවි මම පෙදෙමි පිදෙමි සියලු දේ සුදු සිතින් මම පුදමි පුදමි සමිඳුනි ඔබටම අප කැපවි මම පෙදෙමි පිදෙමි සියලු දේ සුදු සිතින් මම පුදමි පුදමි සහෝදර සහෝදරියනි මාගේ සහභාගී යාගය සර්ව බලධාරී දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයෙන් සංස්කාරමය මහත්තුරු සදාද අපගේ තමන් වහන්සේගේ මුරුදු ස්වභාවයට සදාද ඔබගේ ආශ්‍රයෙන් සම්දානුමියාගේ පිළිගන්නාසේක්වා. නැගිට සිටිමු. දෙවි පියාණනි මෙම දිව්‍ය යාගයේ මගින් සිදුවන පඬුරු හෝමාරුව ලෙස ඔබ වහන්සේ අපට දුන් දෑ යලි පිළිගත මැනව. ඔබ වහන්සේම අපගේ තිලිනිය වී ඔබගේ පුතුන් මගින් අප ජීවිතවලට වැඩිය මැනව. මෙකීදී අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න. සමිදානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවිදානන් වන සමිදානන් වහන්සේට ස්තුති කරමු. දෙවි මහෝත්තමයාණන් වහන්ස ඔබ වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය සාධාරණීය අපගේ යුතුයකම හා ගැලවීමය. ඔබ වහන්සේ සියලු දේ මවා වදාළේ ඔබ වහන්සේගේ ශ්‍රී වචනයාණන් හේතු කොටගෙනය. ඔබ වහන්සේ අපගේ මිදුම් කරුවානන්ද ගැලුම් කරුවානන්ද වශයෙන් උන්වහන්සේ අප වෙත වූසේක. උන්වහන්සේ ශුද්ධාත්මයන්න් වහන්සේගේ අනුභවයෙන් මිනිස් බවගෙන කුමරි මරියාවන්ගෙන් උපන්සේක. ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් උන්වහන්සේ කුරුසේ දෙයත් විහිදා අධික වේදනාවිද මරණයට පත්වී මරණී බැමි බිඳහැර උත්ථානයේ විදහා දක්වමින් අප සැම පාරිශුද්ධ ජනතාවක් වශයෙන් ඔබ වහන්සේට හිමි කර දුන්සේක. එසේ හේන් සුර දූතයන් සහ සියලු ශුද්ධවන්තයන්ද සමග අපි ඔබ වහන්සේගේ මහිමය එක් හඬින් මෙසේ ප්‍රකාශ කරමු. සුවිසුද්ධ සුවිසුද්ධ සුරසේනාවන්ගේ දෙවි සම්දානෝ සුවිසුද්ධ ආසත් පුරවත වහන්සේගේ මහිමෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලයේ හෝසානා සමිදානන් වහන්සේගේ නාමයෙන් වඩු මනෝ භාග්‍යවන්තය. උත්කෘෂ්ඨ මණ්ඩලයේ හෝසානා. දනගසමු. එසේය සමිදානනි ඔබ වහන්සේ සබවින්ම සවිශුද්ධය සියලු ශුද්ධතාවී උල්පත ඔබ වහන්සේමය. එසේහින් අහසින් පිණිපතිත වන්නාක් මෙන් ඔබ වහන්සේගේ ආත්මයාණන් මේ පඬුරු මත වස්වා ඒවා පාරිශුද්ධවත් කරන මෙන් අයද සිටිමු. අප එසේ යදුනුවේ මේ පඬුරු අප උදෙසා අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාතිර තමන් පවරා දෙමින් පූපේ රැගෙන තුති පුදමින් ඒ කඩා තම ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. මක් නිසාදයත් මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි.
එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලානේද රැගෙන නැවත තුති පුදා තම ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. මක්නිසාදයත් මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයයි. පව්කමාව සඳහා බෞදේශාද බොහෝ දෙනා උදෙසාදේ වගුරු වනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. එසේහෙන් සමිධානනි උන්වහන්සේගේ මරණයද උත්ථානයද පරිස්මරණය කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවේ සිටිමින් වහන්සේට තේවා පුද කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධීරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන්න් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව ආයද සිටිමු. සමිධානනි මුළු ලොවේ පැතර පවත්නා වහන්සේගේ ශාන්ත සභාව සිහි කළ මැනව දස සතරවන ලියෝ නැමැති අප ශුද්ධෝත්තම පියාණන්ද ජොවානි නැමැති අපගේ රාජගුරු ප්‍රසාදීන් වහන්සේද සකල පූජක පිරිසද සමග එම සභාව දයාවෙන් පරිපූර්ණ වන්නට සලසනු මැනව. මෙලවින් වහන්සේ වෙතට කැඳවාගත් මානිල් පෙරේරා, පීට පෙරේරා, සන්තියාගු ජාන්ස්, මාර්ත මරියා, රෙජිනෝල් පෙරේරා, පාවුලෝ තිසේරා, ඇඩ්මන් සෙබස්තියන්, රෙක්සි පෙරේරා, සිමියොන් පෙරේරා, මාලනී සිල්වා, අනුෂා මෙන්ඩිස් සහ මීර්කෝ ප්‍රනාන්දු නැමැති වහන්සේගේ දාස දාසීන් සිහිපත් කළ මැනව. උතානී අපේක්ෂාව තුළ සැතපුණු අපගේ සහෝදර සහෝදරියන්ද වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකයේ වෙතට ඔවුන් පිළිගත මැනව. අප සියල්ලන්ටම දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කුමරි මරියාවන්ද ඕතමියගේ වෘතශදවත් භාග්‍යවත් ජොසේ මොනිදුන්ද භාග්‍යවත් අපෝස්තල වරුන්ද ශුද්ධ ජොසේ වාස් මොනිදුන්ද සෑම කල්හිම වහන්සේට ප්‍රශංසාව ගෙන දුන් සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවිතයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද ඔවුන් හා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. අද්දක වැඳගන්න. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්ව බලධාරී දෙවි පියාණනි ශුද්ධාත්මයන්න් වහන්සේ හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාහතම අත්වේ. අපි නැගිටලා උන්වහන්සේ කියා දුන් වචන වලින් දැන් කන ලව් කරමු. පරමණ්ඩලවල වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත පරමණ්ඩලෙහි මෙන් මෙලොවෙහි දිච්ච වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවලට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් මුදාගත මැනව. සමිධානනි සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමේදන මෙන්ද අපි අවනතව ආයද සිටිමු. එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුවම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. තම ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් සමිධානනි. ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේම කැමැත්ත පරිදිම සභාවටද අපගේ පෞල් ජීවිතවලටද දයාන්විතව සාමයේද සමගියද දානය කළ මැනව. ඔබ
වහන්සේ සදහාටම වැඩවසන සේක රාජකාම් කරන සේක. ආමේන්. සමිධානන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතීවා. ඔබ සමගද පවතිවා. ඒ සාමය අපි කෙනෙකා සමග බෙදා ගනිමු. ඔබට සාමය වේවා. කරුණා කළ මැනව ලොවේ පවන පොතකයන්නේ අපට කරුණා කළ මැනව ලොවේ පවන පොතකයන්නේ අපට සාමය දුන මැනව. මෙන්න දේව බැටලු පෝතකයානු මෙන ලොවේ පව්හරණ තැනැන් වහන්සේ. උන්වහන්සේගේ බොහෝජනයට ආරාධනා ලද්දෝ භාග්‍යවන්තයෝය. Power to some, see who one day.
යන්දිය දෝතේ දෙපැමින් ඔබ ඇර කොයි යන්නේ ජීවන උල්පත ඔබ සාහිනේ පවස සංසිඳුවෙන්නේ සමිඳු පහසරන් දියදෝතේ දෙබැවින් ඔබ හැර කොයි යන්නේ ජීවන උල්පත ඔබ සමිඳේ සංවිධානෝ ප්‍රේමය වෙති දේවි සංවිධානෝ මුනිවි පවස සංසිඳුවෙන්නේ සමිඳු පහසරන් දියදෝතේ දෙපැමින් ඔබ ඇර කොයි යන්නේ ජීවන උල්පත අද දිව්‍ය පූජා යාගය සංවිධානය කළේ අපගේ ස්ප්‍රින්තු සාන්තු කිතුණු ඒකකයේ විසින් ඒ සීලම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ලබන ඉරිදා දිව්‍ය පූජා යාගය සංවිධානය කරන්නේ ජපමාල දේව මාතා කිතුණු ඒකකයේ බව මතක් කරනවා. පූජාව ලබන ඉරිදා පැවැත්වෙනවා. නමුත් පැය භාගයක් චුට්ටක් ලබන ඉරිදාට විතරක් අපි පස්සට දානවා. 9ට නෙවෙයි 9 මාරට. මොකද පියතුමා වන්දනා ගමන යන නිසා පැමිණෙන පියතුමාට ඒ වේලාවේ පුංචි වෙනස්කමක් සිද්ධ කරගන්නට තියෙනවා. ඒ නිසා ඔබ ඒ සඳහා අනුගත වෙන්නටයි කියලා ඉල්ලා සිටිනවා. ඒ නිසා ලබන ඉරිදා උදෑසන 9:30ට දිව්‍ය පූජාව පැවැත්වෙන්නේ. මේ බදාදා සදාසන්න නුවාණිය දිව්‍ය පූජාව තියෙනවා. ඊට පස්සේ සතියේත් බදාදා දවසේ සදාසන්න නුවාණිය සහ දිව්‍ය පූජා යාගය පැවැත්වෙන බව මතක් කරනවා. වන්දනා ගමන යන අය සඳහා ඒ වන්දනා ගමන සංවිධානය කරන ඉතාලි ජාතික මහත්මයා අප අතරට පැමිණෙනවා. ඒ විස්තර ඔබට ඉදිරිපත් කරන්නට. අපි යන්න කලින් මේ දේවල් දැනගෙන යන්නේ ඒක හොඳයි. ඒ නිසා හෙට රාත්‍රියේ මම හිතන්නේ ඔබ දැනුවත් වෙලා ඇති. ඒ රැස්වීම සඳහා අඩු ගානේ ගෙදරකින් එක්කෙනෙක් හරි පැමිණෙන්නටයි කියලා ඉල්ලා සිටිනවා. අපි ගෙනියන්න ඕනේ මොනවද මොන වගේ දේවල්ද බලන්න කියලා අදහසක් ආපුවම ඔබට ඔබගේ ගෙනියන බෑග් එක පවා සංවිධානය කරගන්නට පහසුවක් ඇති වෙනවා. ඒ නිසා ඒ රැස්වීම සඳහා සහභාගී වෙන්නටයි කියලා ඉල්ලා සිටිනවා. අද දවසේදී අපගේ මැයි මාසයේ මංගල්‍යය සඳහා ප්‍රතිමා පරිත්‍යාග කරපු ඒ පවුල්වල 12 දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. අපි වැඩිපුර ප්‍රතිමා ගත්තේ සමහරක් ඒකකවල එක ප්‍රතිමාවක් යන්න දින මදි. එතකොට අපහසුතාවයකට පත් වෙනවා. ඒ වගේම අපගේ දේවස්ථානයට එන්නේ නැති කතෝලික තවත් අය ඉන්නවා. යම්කිසි ප්‍රායෝගික හේතුන් මත එන්නම බැරි නිසා වෙනත් දේවස්ථානවලට යන. නමුත් ඒ අයත් කැමති මේ මාසේ අපේ දේවස්ථානයේ මේ ප්‍රතිමා ගන්න කිසි බාධාවක් නැහැ. ඒ හැම කෙනෙක්ටම කතෝලික ඒ හැම කෙනෙක්ටම ඒ ප්‍රතිමාව ගන්න පුළුවන්. සමහරක් ගෙවල් වල එක්කෙනෙක් බෞද්ධ එක්කෙනෙක් කතෝලික වෙන්න පුළුවන්.
කිසි බාධාවක් නැහැ. ඒ ජනවන්දනාවේ වත් පිළිවෙත් සඳහා දේවම්මගේ ප්‍රතිමා ලබා ගන්නට පුළුවන් බව මතක් කරනවා. මේ ප්‍රතිමාවක් අපිට ඉතාමත්ම අඩු මුදලකට හම්බ වුණේ. ඇත්තටම 65යි වේදම් වුණේ. මම 70 ගාන එකතු කළා. මොකද ඒ අය පැක් කරලා අපිට මෙතෙන්ටම ගෙනෙල්ලා දුන්නා. ට්‍රාන්ස්පෝර්ට් සඳහා අපි 45ක් ගෙව්වා. ඒ මහතාට සන්තෝෂයෙන් අපි තව 10ක් දුන්නා. ඉතිරි වුණේ යූරෝ 5ක් බව මතක් කරනවා. ඒ නිසා ඒ සඳහා දායක වුණු සියලුම දෙනාට මා අවංකවම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ අපිට මේ වගේ මුදලකට මේ වගේ ප්‍රතිමාවක් ඇත්තටම කොහෙන්වත් ගන්න බෑ. ඔබ කොහෙන් අහලා බැලුවත්. නමුත් කෙසේ වෙතත් ගණන නෙමෙයි දායකත්වයේ ලබා දුන්නු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. මේ මාසේ තමයි අපි මේ ප්‍රතිමා අරගෙන යන්න පටන් ගන්නෙ. මට ආසයි ආයසරයක් එකින් එක තමයි කරන්නේ. මේ මංගල්‍යයට කලින් ප්‍රතිමා 12ටම එක වගේ නෙමෙයි අපි පල්ලියට ගේනකොට විවිධ නෙවෙයි එකම විදිහේ ලස්සන ඇඳුම් 12ක් මම නිර්මාණය කරලා දෙන්නම්. කැමති නම් අපිට ඒ සඳහා කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් තව කල් තියෙනවා. මේ මාසේ ප්‍රතිමා 12ටම අපිට එකම විදිහට ඒ ඇඳුම් සකස් කරගන්නට පුළුවන් බව මතක් කරනවා. අපේ තින්දරි දේව අම්මාගේ මංගල්‍යය පැවැත්වුණා. මල්වලට රුපියල් යූරෝ 30ක ආධාරයක් හම්බ වුණා. මංගල්‍යය සඳහා ලැබුණු මුළු මුදල 484යි 745යි. මුළු එකතුව 514යි. ඒ අනුව අපිට මල් ගැනීමට 175ක්, කම්බි සහ ස්කොච්, බැටරි, කවර පෙට්ටි, ඉටි පන්දම් වලට බකට් සහ පැමිණි පියතුමාගේ ප්‍රවාහන පහසුකම් දෙන්නම් මාරේ පල්ලියට අපි පුංචි දායකත්වයක් ලබා දෙනවා යූරෝ 100ක. ඒ වගේම ප්‍රවාහන පහසුකම් ඇතුළු මේ සීලම දේවල් වලට 475ක මුදලක් වියදම් වුණා. අත ඉතිරිය 39යි 745ක් බව මතක් කරනවා. ඒ සීලු දේ භාණ්ඩාගාරයට ඇතුළත් වෙන බව දන්වා සිටිනවා. ආදර දරුවනි, දැම්මම මතක තියාගන්න මම හැමදාම කියනවා සැප්තැම්බර් මාසේ 13 අපේ 9 වසරෙන් ඉහළ ඔක්කොම දුවල පුතාලට අපි ලස්සන වැඩසටහනක් ලෑස්ති කරලා තියෙනවා. හවස් වෙනකම්. ඒ නිසා 9 වසරෙන් ඉහළ ඔක්කොම දෙනා අනිවාර්යයෙන්ම පැමිණිය යුතු බව මතක් කරනවා. මම සැප්තැම්බර් මාසේ ඉවර වෙද්දී තමයි ගෙවල් බැහැ දකින්න පටන් ගන්නෙ. ඒ එනකොට මගේ අතේ පුංචි ලිස්ට් එකක් තියෙනවා. දහම් පාසලේ ගුරුවරු මට ඒ ලිස්ට් එක හදලා දෙන්න, දරුවන්ගේ පැවැත්වෙච්ච දින ගණන සහ දරුවෝ ඇවිල්ලා තියෙන දින ගණන. ඒ ගෙවල් වලට යද්දී දරුවන්ව අපහසුතාවයට ඔබ අපහසුතාවයට පත් කරන්න නෙවෙයි, පුංචි ආධ්‍යාත්මික සාකච්ඡාවක් කරන්නට මම ලේසි. ඒ වගේ මේ තරුණ වැඩසටහනට කවුද සහභාගී වෙන්නේ කියලාත් මට බලාගෙන ඒ අනුව ඒ දරුවන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට හම්බ වෙන පෝෂණය පිළිබඳව මට පුංචි පසු විපරුමක් ඔබත් එක්ක ඒ පෞල් බැහැ දකිද්දි මට කරන්නට පුළුවන්. ඒ නිසා මම ඒ අනුව තමයි ඔබගේ පෞල් බැහැ දකින්නට එන්නේ. පුංචි විනාඩි කිහිපයක සාකච්ඡාවක් සහ යාඥාවකින් පස්සේ පෞල් බැහැ දැකීම අපි අවසන් කරනවා. කෙසේ වෙතත් දුවේ පුතේ 9 වසරෙන් ඉහළ ඔබ ඔක්කොම දෙනාට මේක හැමදාම අපිට කරන්න පුළුවන් වැඩසටහනකුත් නෙවෙයි. ඒ නිසා ලොකු වෙහෙසක් ගන්න ඕනේ. මම ලොකු මහන්සියක් තියෙනවා. මනසින් මේ දේවල් සංවිධානය කරගන්නට ගියාම මට භාෂාවත් බෑ. දැන් ඒ දේවල් සංවිධානය කරගන්න ගියාම අමාරුයි. නමුත් මම මේ දේවල් කරන්නේ මම මොනවා හරි ඔබ වෙනුවෙන් කළ යුතු නිසා. එහෙම නැත්තම් නිකන් මට ඉරිදට පූජාව ඇවිල්ලා තියලා ගිහිල්ලා මට ඉන්න පුළුවන්. නමුත් මට එහෙම හරි අමාරුයි. ඒ නිසා මේ වැඩසටහනට සීලම තරුණ දුවල පුතාලා සහභාගී විය යුතු බව මතක් කරනවා. අපේ එල්ලේ තරඟාවලියක් තියෙනවා සැප්තැම්බර් මාසේ 20 ඕන කෙනෙක්ට එන්න පුළුවන්. අපි රැස්වීමක් තිබ්බා, සාකච්ඡා කරගත්තා. ඒ අනුව සැප්තැම්බර් මාසේ 20 අපි උදෑසන 9:09යි කාල වෙද්දී ඒ තරඟාවලිය ආරම්භ කරනවා. එක කණ්ඩායමකට 11 දෙනෙක් ඉන්න පුළුවන්. මම කලින් කිව්වේ බැඳපු අය, බැඳපු නැති අය කියලා. නමුත් පුංචි වෙනසක් කරගන්නවා. මොකද කසාද බැඳපු නැති අපේ තරුණ පරම්පරාවට ඒ ක්‍රීඩාව ගැන තාම ලොකු මේකක් නැහැ. කීප දෙනෙක් හිටියට බහුතරයක් දෙනාට සමහරක් වෙලාවට ඒ දැනුම, ඒ ක්‍රමවේදය දන්නේ නැති නිසා මික්ස් වෙන්න පුළුවන්. මිශ්‍ර වෙලා තාත්තලා පුතාලා කැමති විදිහකට, අම්මලා දුවලා කැමති විදිහකට එක ටීම් එකකට 11 දෙනා ගානේ සූදානම් කරගෙන අපගේ ඒ ටීම් ලියාපදිංචි කරගන්න කණ්ඩායමක් ඉන්නවා. අපි හැම දෙයක්ම සංවිධානය කරලා මම මේ ගෲප් එකට දාලා තියෙනවා. නමුත් මේ ලියාපදිංචි කරන කණ්ඩායම දිනූෂා, එරන්දි, ඇන්ටන්, සමන්ත, දුලාන්, පාලිත, දිමුතු, සඳුන් දෙන්නෙක් අපේ ගන්සිරි අන්තිම දෙන්න. ඒ අයට මම ෆෝම් එකක් හදලා තියෙනවා. යට පුංචි අත්සනක් දාන්නත් ඕනේ. ඒකේ තියෙන්නේ අපි මේක සුහදව කරන තරඟයක්, නීති රීති වලට අනුව කරනවායි කියලා. ඒ නිසා මේ ෆෝම් එක ඔබ අස්සම් කරලා ඒ
ලියාපදිංචිය සඳහා ඉන්න කණ්ඩායමට දැන් ඉඳලා බාර දෙන්න. අපි ඒ දවසේදී අලුතෙන් ටීම් ගන්නෙ නැහැ. තරංගාවලියට යන්න කලින් අපි මේ දේවල් ටික සකස් කරගන්නවා. මොකද කණ්ඩායමට මම නමක් දෙනවා. අපේ අනන්‍යතාවයත් අපි තියාගන්නට ඕනේ. දේව අම්මාට තියෙන විවිධ නම් වලින් තමයි ඒ එන කණ්ඩායම් වලට මම නමක් දෙන්නේ. සදාසරණ ඒ වගේ තියෙනවා අපේ ඒ නමක් දෙනවා. සහ පාටක් දෙනවා. රතු පාට වුණොතින් ආයෙසරයක් අලුතෙන් ටී-ෂර්ට් මහන්න ඕනේ නැහැ. ගෙදර තියෙන ඕනෑම රතු පාට බැණීමක් ඇඳ ගන්න පුළුවන්. නිල් පාට වුණොතින් ඕනෑම නිල් පාට එකක් ඇඳ ගන්න පුළුවන්. මට ඕනේ ලස්සනට අපි ලංකාවේ කට්ටිය එකතු වෙලා මේ දවස සංවිධානය කරලා ටිකක් විනෝද වෙන්න. ශාරීරියේ තියෙන බර, හිත ඇතුලේ තියෙන බර අඩු ගානේ පුංචි වෙලාවකට හරි නිදහස් කරලා අපේ කට්ටියව අඳුනගෙන සතුටු වෙන්නටයි. ඉතින් ඒ නිසා ක්‍රීඩා කරන්න පුළුවන් වුණත් බැරි වුණත් සහභාගී වීම තමයි මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ඔබ ඔක්කොම දෙනාගේ. ඒක අවුට් වුණත් ලකුණු ගන්න බැරි වුණත් ඔබගේ සහභාගීත්වය මම හිතන්නේ අපේ සංඝයේ අපි කරන මේ කාරණාවේ ඉලක්කය අපිට සපුරා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ටීම් ගොඩක් තියෙද්දි මම හරි ආසයි. ඒ නිසා පුළුවන් තරම් 11 දෙනා ගානේ එන්නටයි කියලා ඔබ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අපි නැගිට සිටිමු අවසාන යාඥාවට. අවසාන ගීතිකාව පුතේ මට කලින් කියන්න බැරුව ගියා. දේව අම්මගේ ගීතිකාවක් පුළුවන් නම් කට්ටිය ගායනා කරන්න. ඒ අවස්ථාවේදී අපි ප්‍රතිමා සූදුදුම් පූජා කරලා ආශිර්වාද කරනවා. දෙවි සමිදානනි මේ සප්‍රසාදීය භෝජනීය භුක්ති විදිමින් අප ක්‍රිස්තුස් වහන්සේ හා එක් වූ යමු. එසේම මෙලවේදී ඔවුන් වහන්සේට අනුරූපී වී පරලොවේදී ඔවුන් වහන්සේගේ මහිමයට සහභාගී වීමේ වරම අපට දානය කරන මෙන් අවනතව ඉල්ලා සිටිමු. මෙකීදී අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. නමෝ මරියනි ප්‍රියපසාද පූර්ණවන්තීනි ස්වාමීන් වහන්සේ නුඹ කෙරෙහිය ශ්‍රී නතුරේ ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලය වන ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී වපුදේසා ගනුතබේ මරණ වෙලෙහි යාඥා කළමනවා මින් ජේසු. Ave Maria, piena di grazia, il Signore è con te. Tu sei benedetta fra le donne e benedetto è il frutto del tuo seno Gesù. Santa Maria, Madre di Dio, prega per noi peccatori, adesso e nell'ora della nostra morte. Amen. Samidanan vahanse ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්ව බලධාරී දෙවි මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ශුද්ධාත්මයන් වහන්සේද ඔබ සියලුම දෙනා ආශිර්වාද කරන සේක්වා. ආමේන්. යන්න සාමීන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සාන්ත කුරුසේ අඩයාලමින් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේත් පුත්‍රයාගේත් ස්ප්‍රීන්තු සාන්තුගේත් නාමෙන් ආමෙන් ජේසු. ජේසු පීඨයි. Yesu Pidai Father.